මගේ channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මං කියලා දෙන්නේ රසට ලේසියෙන් කොහොමද බටු කරි එකක් හදාගන්නේ කියලා. මේ බටු කරි එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් try කරලා බලන්න. මේ විදිහට බටු කරි එක මාරම රසයි. මුලින්ම අපි බටු ටික සීසන් කරගන්න ඕනේ. මම මෙතන බටු ග්‍රෑම් 250ක් වගේ අරන් තියෙන්නේ. ඒකට මං එකතු කරගන්නවා අමුතුන පහ තේ හැන්දකුයි ලුණු තේ හැඳි භාගයයි මිරිස් කුඩු තේ හැන්දයි කහ තේ හැඳි භාගයයි. තව අපි මේකට එකතු කරගන්නවා පොල් තෙල් තේ හැන්දක්. මේක එකතු කරගන්නේ අපේ 3-5 ටික බටු එකට හොඳට අල්ලගන්න. ඒ ටික දාලා අපි හොඳට කවලම් කරගන්නවා. මේ තියෙන්නේ කවලම් කරගත්තට පස්සේ පේන විදිය. ඊට පස්සේ අපි බටු ටික ගැඹුරු තෙලේ බැදගන්න ඕනේ. මේ බටු කරි එකට අවශ්‍ය ඔක්කොම ද්‍රව්‍ය මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. එතනින් ඕගලන්ට බලන්න පුළුවන්. මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැදුනට පස්සේ අපි බටු ටික ගන්නවා. දැන් අපිට තියෙන්නේ කරි එක හදාගන්න. මුලින්ම පෑන් එකක් මේ විදියට ලිපේ තියලා මම බටු බදින්න ගත්ත තෙල් වලින්ම මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා තලාගත්ත සුදු ලූණු. මම මෙතන බික් 6ක් වගේ එකතු කරගෙන තියෙනවා. ඒ ටික මේ විදිහට රන්වන් පාට වෙනකම් බැදගන්නවා. ඒ ටික රන්වන් පාට වෙනකම් බැදගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත්ත ලූණු ගෙඩි භාගයක්. මේකත් දාලා හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කරපිංච ටිකකුයි රම්පේ කෑල්ලකුයි. ඒ ටිකත් කවලම් කරගෙන මම මේකට එකතු කරගන්නවා කුරුදු පොතු කෑල්ලකුයි කපාගත්ත අමු මිරිස් කරලකුයි. තව අපි මේකට එකතු කරගන්න ඕනේ අබ තේ හැඳි භාගයක්. ඒ ටිකත් අපි හොඳට කවලම් කරගෙන අපි මේකට එකතු කරගන්නවා බැතපු 3-5 තේ හැන්දක්. තව මම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි භාගයක්. ඒ ටිකත් අපි හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත්ත තක්කාලි ගෙඩි භාගයක්. ඒකත් මේ වෙලාවේ එකතු කරලා අපි හොඳට කවලම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා අපි බැදගත්ත බටු ටික. බටු ටික එකතු කරගෙන අපි මේ ටික හොඳට කවලම් කරගන්නවා. කවලම් කරලා විනාඩි 2ක් වගේ ලිපේ තියාගන්නවා. මේ ඕගලන්ට පේන්නේ විනාඩි 2කට පස්සේ. මේ වෙලාවෙත් තමයි අපි කිරි එකතු කරගන්න ඕනේ. මම මෙතන මිටි කිරි කෝප්ප භාගයක් වගේ එකතු කරනවා. එකතු කළා මේකත් හොඳට කවලම් කරලා කිරි ටික උතුරනකම් විනාඩි 5ක් වගේ ලිපේ තියාගන්න ඕනේ. මේ ඕගලන්ට පේන්නේ විනාඩි 5කට පස්සේ කිරි ටික හොඳට උතුරලා තියෙනවා. මේ වෙලාවේදී ඕගොල්ලෝ රස බලලා ලුණු මදි නම් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන්. දැන් අපේ බටු කරි එක හදලා ඉවරයි. ඕගොල්ලොත් මේ විදියට බටු කරි එක හදලා බලන්න. හදලා රස කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තවත් මේ වගේ රෙසිපි එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්.